අපි ඉන්නේ මේක තමයි හොඳම වචනේ පරිවර්තනීය යුගයක. ඒක නිතර මතක තියාගන්න. පරිවර්තනීය යුගයක ලක්ෂණය තමයි පරණ නරකත් ඒකේ තියෙනවා. දැන් මේ අපි ඉන්න NPP පාලනයේ යටතේ පරණ නරක නැද්ද? තියෙනවා. රාජ්‍ය සේවයක් තියෙනවා. ආණ්ඩු පක්ෂයේ නොවන දේශපාලඥයන්ගෙත් පරණ නරක හිමමයි කතා කරන්නේ තේරෙනවා ඔක්කොම. පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඔක්කොම. ඒත් පරිවර්තනීය යුගයක ලක්ෂණ තමයි රාජ්‍ය සේවය. අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුවට ආවොත් බීජ ගොවි වලට පරණ නරකත් මේ තැන්වල තාම අඩු වැඩි වශයෙන් තියෙනවා. අලුතෙන් ගොඩ නගන්න හදන නව දේ අලුත් දේ මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා අපි මේ ජීවත් වෙන යුගය පරණ නරකකුත් අලුතෙන් ගේන හොඳකුත් දෙකම තියෙනවා. මේ දෙක අතර ගැටුමකුත් තියෙනවා. පරණ දේ නියෝජනය කරන අය බලනවා මේක පස්සට අදින්න. අලුත් දේ නියෝජනය කරන අපි බලනවා මේක අනිත් පැත්තට අදින්න. එතකොට අපි වැඩ කරන තැන් වලත් මේ ගැටුම තියෙනවා. අපේ ආයතන ඇතුලේ මේක තියෙනවා. හැම ශේෂයකම එහෙමයි. දේශපාලනයේ ආර්ථිකයේ සමාජ සංස්කෘතික කියන කෑලි හතරෙදිම පරණ නරකකුත් තියෙනවා. අපි අලුත් හොඳක් ගේනවා ඒකත් පේන්න තියෙනවා. ගැටුමකුත් තියෙනවා. ඉතින් ওই ගැටුමෙන් පරණ නරක ජයගත්තොත් රට ඉවරයි. ඔය ගැටුමෙන් අලුත් හොඳ දේ ජයගත්තොත් රට දිනු. ඒ නිසා ඉතින් ඔයගොල්ලන්ගේ අමාත්‍යවරයා විදියට මට කියන්න තියෙන්නේ පරණ නපුර නරක දිනන්න දෙන්න එපා.